සමාජයේ ඇවිදිනකොට පුද්ගලයන් ඇසුරු කරනකොට ඔවුන් කියන කාරණා අනුව තවත් වචනයක වරදක් තියෙනවා. අත්හැරීම. ඔවුන් කල්පනා කරන්නේ අම්මයි තාත්තයි ඉඩකඩම් රස්සාව සේරම අත්හරින්න ඕන කියලා. ඒ බාහිර අතහැරීමක් නෙවෙයි මේ කියන්නේ. මතක තබා ගන්න. බෝධිසත්වයන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේත් ජීවත්ව වාසය කරන තුරු සුදෝම රජතුමා ළඟට ගියා. කිඹුල්වත්පුර සමග සම්බන්ධතාවක් තිබුණා. ඒ වචනෙන් කතා කරන්න ඕන අර්ථය තේරුම් ගන්න ඕන අනුන් බාහිර සහ තමන් අතර සම්බන්ධය කියන එක නෙවෙයි. මේ බාහිර ලෝකයේ සමග අපි ඇති කර ගන්නා වූ බැඳීමක් තියෙනවා. ඒකට කියනවා සංකප්ප රාගය කියලා. බාහිර ලෝකයේ සමග අපි හිතින් බැඳෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. අන්න ඒ බැඳීම තමයි අතහරින්න ඕන. මතක තබා ගන්න. එතකොට ඒක Taman පෞද්ගලිකව කරන්න ඕන කාරණාවක්. නේතේ කාමායානි චිත්‍රානි ලෝකයේ කියලා විචිත්‍ර වූ වස්තුන් වල කාමයක් නැ Taman හදාගත්තු සංකල්පයක් කියලා. එතකොට ඒකේ තේරුම් ගැනීමේදී මේ සිතට එන අදහස් තේරුම් ගන්න වෙනවා. ලෝභ අදහස්, ද්වේෂ අදහස්, මෝහ අදහස්, ඊර්ෂ්‍යා අදහස්, ක්‍රෝධ අදහස්, ඔය වගේ අදහස් එනවා. ඒවාට අපි කරන්නේ අපි අල්ල ගන්නවා, අහු වෙනවා. ඒ අල්ල ගන්නවට අහු වෙනවට කියනවා උපාදානයෙන් ගැනීම කියලා. ඒක පෘථග්ජන සමාජය ආගම් ભેදයකින් තොරව හැමෝම කරන වරදක්. ඒ නිසාම තමයි ජීවිතේ දුක් හටගන්නේ. මොකද අල්ලා ගැනීම තුළ ඒවා ආපහු හිතට එන්න ගන්නවා. හිතට එන්න ගැනීම තුළ තමයි අර නැවත හට ගැනීමේ හට ගන්නා වූ සිත් වේදනා හටගන්නේ. එතකොට අරමුණ අල්ලා ගැනීම අපි නොදන්න කාරණාවක් අතින් අල්ල ගන්නව නෙවෙයි. අරමුණට අරමුණේ පවතිනා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවට ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, මේක තමයි අල්ලා ගැනීම. එතකොට විශේෂයෙන් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ස්කන්ධ පංචකය නම් වූ ඒකකය තුලයි මේ අල්ලා ගැනීම සිදුවන්නේ. ඒක තේරුම් ගත්තේ නැති කෙනෙකුට අත්හැරීම කරන්න බැහැ කියන එක. අල්ලා ගැනීම සසර කරගත්තු වරදක් බව තේරුම් ගත්ත පුද්ගලයාට දහම්මැස පෑදෙනවායි කියලා කියන්නේ මේ මොහොතේදීම මේක අතහරින්න පුළුවන් කියන එකයි. එතකොට ඒක අරමුණ අල්ලා ගැනීමෙන් අතහැරීම. මේක හොඳම තැන තිබෙන්නේ ප්‍රහාණ සංඥා සහ අප්‍රහාණ සංඥා තුල. අප්‍රහාණ කියන්නේ බැහැර කරන්නේ නැහැ කියන එක. ඒකෙදී අරමුණ පිළිගන්නවා. ඒකට එකතු වෙනවා. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් එකතු වුනහම එතකොට අල්ලා ගැනීම. ඒක තමයි සංසාරේ සත්‍යයක් කරමින් ඉන්නේ. බුදුවරු පැහැදිලි කර දෙන තුරුම කිසිවෙකුටත් මේ මුලාව මාරු කරගන්න හැරුණහම පවෙන් පිනට පිනෙන් ධානයට මාරු කරගන්න හැරුණහම මිදෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේ මිනිසුන් කරන වැරැද්ද අදිවාසයේ තින අප්පාජහති කියන වචනෙන් පෙන්නලා තියෙනවා. ඒ තමයි අල්ලා ගැනීම. අතහැරීම නම් කරලා තියෙනවා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. හැමෝටම එයයි. බුදුන් වහන්සේ කලේයයි. ඉන් මෙහා පැත්තට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඕනෑම කෙනෙකුට එතකොට ඒ අරමුණ සමග ආශක්ත නොවීමෙන් නොඇලීමෙන් ලෝභය, ද්වේෂය, මෝහය ක්ෂය වෙන්න පටන් ගන්නවා.
ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානන්නේ. ෂේ වෙනකොට යන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට. ඒක තමයි මේ බුදු සමය අතහැරීම කියලා කියන්නේ. මේ ලෝකෙ තිබෙනා වූ වගකීම්, යුතුයකම්, Tamanට පැවරී තිබෙනා වූ රාජකාරිය අතහැරීමක් කියලා කියවෙන්නේ නැහැ. හොඳටම මතකයිනේ. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානං. එහෙනම් ලෝභයේදී ලෝභයසය කරන්න වෙනවා. ද්වේෂයේදී ද්වේෂයසය කරන්න වෙනවා. මෝහයේදී මෝහයසය කරනවා. ඒක තමයි අර uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා පෙන්ලා තියෙන්නේ. ඒ අවස්ථාව තමන්ගේ ඇසේ කනේ නාසයේ දිවේ කයි හෝ සතර ඉරියව්වේදී හටගන්නා වූ ආකාරය පිළිබඳව පෘථග්ජන පුද්ගලයා සතිමත් නැහැ. ඒ නිසා ඔහු ඒකට අහු වෙනවා. නමුත් ඔබට මේක ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න නම් ඔබ අනිවාර්යෙන් ආර්ය පුද්ගලයෙක් වෙනවා. එතකොට මේ සත්‍ය දියුණු කිරීමේදී මේ අල්ලා ගැනීම වෙනුවට අතහැකිරීම පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අල්ලා ගැනීම සසරට වැටෙනවා. පවුපින ධානය ඔස්සේ අපාගත වේ, මිනිස්සුන් අතර ඉපදීම්, දෙවියන් අතර ඉපදීම්, බඹලොව යාම, අතහැරීම බුදුන් වෙත යන පාර බවට පත් වෙනවා. මේ සරල දෙය හුඟක් දේවල් දැනගන්න මහන්සි වෙන්නේ නැතුව මූලික දේ දැනගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයක් ලබාගෙන ඕක තේරුම් ගන්න. අනතුරුව ඔබට අනිත් අය නොදැනෙන්න මේක අතහැරෙන බව තේරෙවි. ඒ සඳහා ජීවිතයේ ධර්මය සරණ කරගත යුතුයි.